හරි. අ අපි ලෑස්ති වෙන පුතේ ඔයාගේ ප්‍රශ්න පත්‍ර පොතේ තියෙන ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න. අක්ෂර මාලාවට අදාළ කොටස එක අහන්නේ බෝඩ් එකේ ලියන අපහසු නිසා මම මෙහෙම කතා කරලා යනවා. අන්තස්ථාක්ෂරසේ සැලකෙන්නේ කවරක්ද කියලා. අන්තස්ථාක්ෂර කියන්නේ පුතේ ස්වර ව්‍යංජන අතර පිහිටන අකුරු. අපි දන්නවා අකුරු සංඛ්‍යාව පහක් තියෙනවා. ය, ර, ල, ල, ව. අර්ධ ස්වර කියන්නේ මේ පහට තමයි. වගේ උත්තරය 1 3. ය, ර, ල, ව. 2 අනුනාසික අක්ෂර ගැනයි අහන්නේ. පුතේ අනුනාසික කියලා කියන්නේ නාසික අක්ෂර වලට තමයි. නාසික්‍ය, අනුනාසික්‍ය, වර්ගාන්ත. නම් තුනම පාවිච්චි කරන අපි ඒවට නාසයෙන් උපදින අකුරු න, ඤ, න, න, ම. උත්තරය 4. තුන්වෙනි එක ഘോഷ මහ ප්‍රාණ අක්ෂරසේ සැලකෙන්නේ කවරක්ද? චුට්ටක් සංකීර්ණ ප්‍රශ්නයක්. පුතේ මේ ഘോഷ මහ ප්‍රාණ කිව්වට පස්සේ ඔයාට මේ ප්‍රශ්නේ තැන් දෙකකින් පටන් ගන්න පුළුවන්. ඔයාට වඩාත් ලේසි ഘോഷ නම් ഘോഷ කොටේ මහ ප්‍රාණ බලන්න. එහෙම නැත්නම් ඔයාට මහ ප්‍රාණ කියන එක ශනිකව මතකට එනවා නම් පුතේ මහ ප්‍රාණත් වන ഘോഷ අක්ෂර ටික බලන්න. හරි? දැන් අපි දන්නවා අഘോഷ කොටේ තියෙන මහ ප්‍රාණ පහක්, ഘോഷ කොටේ මහ ප්‍රාණ පහක් තියෙනවා. අഘോഷ කොටේ තියෙන මහ ප්‍රාණ පහ මොනවද? කචට, තප. එහෙනම් ගංජඩ, දබ කියන මහ ප්‍රාණ පහ තියෙන්නේ ഘോഷ කොටේනේ. ආංකමේ වගේ නහන්නේ ഘോഷ මහ ප්‍රාණ. මහ ප්‍රාණ වන ഘോഷ. නැත්නම් ഘോഷ කොටේ තියෙන මහ ප්‍රාණ පහ. උත්තරේ එන්නේ 3 ගජට දබ. 4 ഘോഷාක්ෂර පමණක් අඩංගු වර්ණය වන්නේ. පුතේ ഘോഷ කියලා කියන්නේ අකුරු 45ක්. අഘോഷ නොවන සියලුම ස්වර ව්‍යංජන අයිති වෙන්නේ ഘോഷ කාණ්ඩයට. උත්තරේ එන්නේ 4 ගජට දබ. ව අක්ෂරයේ සැලකෙන්නේ කුමන අක්ෂරයක් ලෙසද? පුතේ වයන්නේ උපතහන්නේ ව අක්ෂරය අයිති වෙන්නේ දන්ත ඕෂ්ඨජ. උත්තරය 3. අഘോഷ මහ ප්‍රාණාක්ෂර පමණක් අඩංගු වර්ණය වන්නේ. අഘോഷ කොටේ තියෙන මහ ප්‍රාණ පහ. නැත්නම් මහ ප්‍රාණ වන අഘോഷ අකුරු. කැමතිද හිතන්න පුතේ. ඒක බලන්න. අഘോഷ මහ ප්‍රාණාක්ෂර වන්නේ උත්තරේ 3 කචට තප. කචට තප කියන පහ අഘോഷයි ඒ වගේ මහ ප්‍රාණයි. සංධ්‍යාක්ෂර අන්තර්ගත වර්ණය වන්නේ උත්තරේ පුතේ 4. අපි දන්නවා සංධ්‍යාක්ෂර 6ක් තියෙනවානේ. ඒ අයි ඕ අව්. නැත්නම් ඒ යන්න ඕ යන්න අයි අව්. මේක උත්තරේ තියෙන්නේ 4. අഘോഷාක්ෂර පමණක් අඩංගු වර්ණය වන්නේ. මම එදා කිව්ව පුතේ වල මතක ඇති. අഘോഷාක්ෂර පාඩම් කරගන්න කියලානේ 15ක් තියෙනවා. කචට තප වර්ගාක්ෂර වල පල්ලෙහාට පළවෙනි තීරුව දෙවෙනි තීරුව කචට තප මහ ප්‍රාණ පහ ශයින 3යි ෆකාරේ සහ අහ ඔක්කොම 15යි. එහෙනම් පුතේ අഘോഷාක්ෂර පමණක් අඩංගු වර්ණය වන්නේ 1. දන්තජ අක්ෂර පමණක් අඩංගු වර්ණය වන්නේ. පුතේ දන්තජ අක්ෂර පමණක් අඩංගු වර්ණය වෙන්නේ මේකේ නම් උත්තරේ 2 තත දදන ල ස. නමේ උත්තරේ 2. හරි? දැන් ඇත්තටම පුතේ බලන්න මේ මතකින් ඔයාලට පුළුවන් ද කියලා වෙලා කණ්ඨජ, තාලුජ, මූර්ධජ, දන්තජ, ඕෂ්ඨජ. හරි? දැන් මේකේ තියෙන විදිහට නම් දන්තජ අක්ෂර වෙන්නේ මොනවද? ඉලු, ඉලු, තත දදනද ල ස. කණ්ඨජ හවුවනම් අයන්න, ආයන්න, ඈන්න, ඈයන්න, කක ගගනග ඊට පස්සේ හ අන් අහ. අන්නේ මතක් වෙන්න ඕන. සිංහල අක්ෂර මාලාවේ යයන්න අයිති වර්ගය අහන්න ටික සංකීර්ණ අහ ප්‍රශ්නයක් පුතේ. යයන්න අයිති වර්ගය වෙන්නේ උත්තරේ 2. තාලුජ ഘോഷ අර්ධ ස්වර. ඔයා මේක ලේස්තනේ පටන් ගන්නකෝ. ඔයාට මේ ഘോഷ තාලුජ කතාව අමාරු නම් බලන්න පුතේ. යයන්න කියලා කියන්නේ අර්ධ ස්වරයක්ද? ඔව්. යරලව කියන එක එයා ඉන්නවනේ. කලින් අපි දැන් කතා කරා. ඒ වගේම ഘോഷද? ඔව් යයන්න ഘോഷයක්. ඒ වගේම තාලුජද? ඔව්. අල්ලක උපදින අකුරු. ඊ චච ජජ ජ ය ෂ අන්න යයන්නේ ඉන්නවා. ඒ නිසා උත්තරේ එන්නේ තාලුජ ഘോഷ අර්ධ ස්වර කියන ප්‍රකාශය.
11 වෙනි එක සිංහල වර්ණමාලාවේ ඉන්න ඕ යන කුමන අක්ෂරයක්ද? පුතේ තැන් දෙකකින් උපදින අක්ෂරයක්. ඒ තමයි කණ්ඨ ඕෂ්ඨජ. උත්තරේ 4. ක හ යන්නෙහි අන්තර්ගත ව්‍යංජන උපති වන්නේ. උපති ස්ථානේ වන්නේ. පුතේ කණ්ඨජ උගුරෙන්. නේ? බලන්න උගුරෙන් උපදින අකුරු මොනවද කියලා වෙලා අයන් ආයන් නෑන් නෑ යන්න. සර 4යි ක වර්ගයේ කක ගග නග හ අන් අ. එහෙනම් කයන්න හයන්න අපිට උපදින්නේ උගුරෙන් කණ්ඨජ. මූර්ධජ අක්ෂර පමණක් අඩංගු වර්ණය වන්නේ උත්තරේ පුතේ 4. ඉරු ඉරු මේකේ තියෙන එක ඉරු එකක්. ත වර්ගයේ ටට ඩඩ නඩ ර ෂ ල. උත්තරේ 4. මූර්ධජ ഘോഷ අක්ෂර පමණක් අඩංගු වර්ණය වන්නේ. පුතේ මූර්ධජත් වෙන ഘോഷත් වෙන අකුරු තියෙන්නේ තුන්වෙනි එකේ ඉරු ඉරු ඩ ඩ ර. ඒවා ഘോഷයි මූර්ධජයි. 15 සිංහල අක්ෂර මාලාවේ එන සයන්න මේ දන්තජ සයන්න අයිති වර්ගය අහන්නේ. පුතේ දන්තජ ඒ වගේම අഘോഷ ඌෂ්ම. හරි අර වගේ තමයි ලේසියකින් පටන් ගන්න. සයන්න ඌෂ්මයක්නේ. එහෙනම් ඌෂ්ම අකුරක්. අഘോഷයක් නේද? ඔව් අഘോෂ කොටේ අපි කියවනේ ශාස්ත්‍රස තියෙනවා කියලා. එහෙනම් අഘോഷයක් ඒ වගේ පුතේ දන්තජය. උත්තරේ 2. තාලුජ අක්ෂර පමණක් අඩංගු වර්ණය වන්නේ උත්තරේ 2 චච ජජ ඤ. අයිතානපති 17 තාලුජ අක්ෂර පමණක් අඩංගු වර්ණය වන්නේ උත්තරේ 4 ඊ ය ය ෂ. රසයන්හි අන්තර්ගත ව්‍යංජනවල උත්පත්ති ස්ථානය වන්නේ රයන්න සයන්න පුත උපදින්නේ කොහෙන්ද? රයන්න මූර්ධජ දයන්න සයන්න දන්තජ. මූර්ධජ හා දන්තජ උත්තරේ 3. සිංහල අක්ෂර මාලාවෙන හල් වයන්න කවර ගණයට අයිද කියලා අහන පුතේ අපි දන්නවා හල් වයන්න කියන එක දන්තෝෂ්ඨජ අක්ෂරයක් verb කියලා දෙකක් තියෙනවනේ. එතකොට වයන්න දන්තෝෂ්ඨජ අක්ෂරයක් ഘോഷයක් ඒ වගේම අර්ධ ස්වරයක්. ഘോഷාක්ෂර මොනක අඩංගු වර්ණය වන්නේ උත්තරේ 4 අයන්න යන්න උයන්න යන්න ආයන්න. එහා පැත්ත පිටුව අල්ප ප්‍රාණ අක්ෂර මොනක අඩංගු වර්ණය වන්නේ උත්තරේ 2 කචට තප ඊට පස්සේ බයන්න සහ දයන්න